හෙලෝ ළමයි කුක් විත් මදු YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. අද මං ඔයාලට අරන් ආවේ අපි හැමෝම ආස සමෝසා රෙසිපියක්. ගෙදරදිම සමෝසා ෂීට් හදාගෙන ක්‍රිස්පියට සමෝසා හදාගන්නේ කොහොමද කියලා අපි බලමු. අපි යමු වීඩියෝ එකට. මම පාම්පිටි ග්‍රෑම් 250ට ලුණු මේස හැන්දක් තෙල් මේස හැඳි දෙකක් එකතු කරලා හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ අපි වතුර ටික ටික එකතු කරගෙන මේක ඩෝ එකක් විදියට මම මේක අනාගත්තා. මේ ඩෝ එක ටිකක් තද ගතියට තියෙන්න ඕනේ. ඒ නිසා ඔයාලා වතුර වැඩි කරගන්න නැතුව මේක අනා ගන්න. අපි මේ ඩෝ එක විනාඩි 20ක් විතර වහලා තියාගන්න ඕනේ. මේ අතරේ අපි සමෝසා එකේ ඇතුළට දාන මිශ්‍රණය හදාගමු. මුලින්ම තාච්චිය ලිපේ තියලා තෙල් ටික රත් වුණාම තලාගත්ත සුදු ලුණු කරපිංච එකතු කරගන්නවා මං. ඊට පස්සේ තම්බගත්ත චිකන් ටිකත් එකතු කරගෙන හොඳට කවලම් කරගන්නවා. ඒ වගේම ගම්මිරිස්, රස අනුව ලුණු, කහ කුඩු මේ දේවල් එකතු කරගෙන හොඳට කවලම් කරගන්නවා. ඒ වගේම ලුණු, අමු මිරිස් මේ දේවලුත් මම එකතු කරගත්තා. ඒ වගේම කෑලි මිරිස්, තම්බගත්ත අල මේ දේවල් එකතු කරගෙන මේ මිශ්‍රණය හදාගන්න. දැන් අපි සමෝසා මිශ්‍රණය හදලා ඉවරයි. අපි දැන් යමු සමෝසා ෂීට් ටික හදාගන්න. මං ආයෙත් මේ ඩෝ එක ටික වෙලාවක් අනාගත්තා. අනාගෙන පොඩි බෝල ටිකක් මම මේ ඩෝ එකෙන් කඩාගත්තා. දැන් මේ විදියට පාන් පිටි ටිකක් ඉහලා බෝල එකින් එක අපි මේ විදියට තුනී කරගන්න ඕනි. ඔක්කොම රොටි ටික මේ විදියට හදාගන්න. මේ බෝල ටික ඔක්කොම මේ විදිහට තුනී කරගෙන ඉවර වෙලා රොටි එකක් අරගෙන අපි මේ රොටි එකේ මුලින්ම මේ විදිහට තෙල් ගාගත්තා. තෙල් ගාගෙන ඉවර වෙලා පාන් පිටි ටිකකුත් මේ විදිහට ඉහගෙන අපි කලින් තුනී කරගත්ත රොටි එක මේකට තියා ගන්නවා මේ විදිහට. ආයෙමත් අපි රෝලින් පින් එකකින් මේක හොඳට තුනී කරගන්නවා. ගොඩක්ම මේක තුනී කරගන්න. මේ බලන්න මේක දැන් ගොඩක්ම තුනී. අපි මේ ලොකු රොටි එක දැන් ටිකක් හොඳට රත් කරගන්න ඕනි. මේ වගේ ලොකු තැටියක් තියලා මේ වගේ තැටියක මේක හොඳට රත් කරගන්න. පුච්ච ගන්න නැතුව සාමාන්‍ය ප්‍රමාණයෙන් මේක රත් වෙන්න ඕනි. මම මේ විදිහට ඔක්කොම රොටි ටික හදාගත්තා. රොටි ටික හදාගෙන ඉවර වෙලා තෙතරදි කෑල්ලකින් වහලා තියන්න. අපි අර කලින් සමෝසා ෂීට් එකකින් එකට පොල් තෙල් ගාලා අලව ගත්තනේ. මේ අලවගත්ත සමෝසා ෂීට් ටික තමයි අපි මේ විදිහට වෙන් කළේ.
දැන් අපි සමෝසා ටික හදාගන්න ෂීට් එක මේ විදියට කපා ගමු. කොටු හැඩයට තමයි මේක කපා ගන්න ඕනි. අපි හරි සමානව කෑලි 3ක් වෙන් කර ගන්නවා. මේ විදියට අනිත් රොටි ටිකත් හොයාලා සමාන දිග කෑලි වලට කපා ගන්න. මේ තියෙන්නේ මං කපාගත්ත ඔක්කොම සමෝසා ෂීට් ටික. දැන් අපි සමෝසා ටික හදාගමු. මේ විදියට ඔයාලා මේ සමෝසා එක නවා ගන්න. ඊට පස්සේ අපි හදාගත්ත මේ සමෝසා මිශ්‍රණය මේ පොකට් එක ඇතුළට දාගන්න ඕනි. මම මේ සමෝසා ටික අලව ගන්නේ පාන් පිටි මිශ්‍රණයෙන්. පාන් පිටි ටිකට වතුර චුට්ටක් අවලං කරගලා මේ විදියට බැටර් එකක් ඔයාලා හදලා තියාගන්න. එතකොට අපිට සමෝසා ටික කැඩෙන්නේ නැති වෙන්න අලව ගන්න පුළුවන්. මම ඔයාලට තව එකක් පෙන්නන්නම් මේක නවා ගන්න විදිය. මම මේ සමෝසා ටික ඔක්කොම මේ විදියට හදාගත්තා. දැන් අපි මේ සමෝසා ටික බෙදගමු. තාච්චියක් ලිපේ තියලා තෙල් ටික රත් වුණාම මම මේ සමෝසා ටික අඩු ගින්දරේ බෙදගත්තා. ඉතින් ඔයාලටත් මේ විදියට ගෙදරදිම සමෝසා හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ මං හදාගත්ත සමෝසා ටික. ගොඩක් ක්‍රිස්පියට ගෙදරදී මේ සමෝසා ටික හදාගන්න ඔයාලට වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න. ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න. අලුත් වීඩියෝ එකකින් මම ඔයාලා හමු වෙන්න එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.